ආයිබෝවන් අද මේ විශේෂ විග්‍රහයෙන් අපි කතා කරන්න යන්නේ ගෝලීය මෝටර රථ කර්මාන්තය මුළුමනින්ම උඩු යටි කුරු කරමින් ඉන්න දැවන්ත සමාගමක් ගැන. ඒ වගේම මේ පුදුමාකාර වේගවත් වර්ධනයේ පිටුපස්ස තියෙනවයයි කියවෙන සංගවුණු යාන්ත්‍රණය මොකක්ද කියලාත් අපි අද හොයලා බලනවා. ඇත්තටම කිව්වොත් මේක මතු පිටින් පේනවට වඩා ගොඩක් ගැඹුරු කම්පනය දනවන කතාවක්. කතාව පටන් ගන්න හොඳම තැන තමයි අතීතයේ සිදුවුණු මේ අපූරු සිදුවීම. සාම්ප්‍රදායික තාක්ෂණික සහ මෝටර් රථ දැවන්තයන් අතීතයේදී BYD සමාගමේ අනාගතය ගැන වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම hina වුණා. BYD කවදා හරි ටෙස්ලා සමාගම එක්ක කරට කර තරඟ කරයි කියන අදහස කොතරම් හාස්‍යජනකද කිව්වොත් ඇමරිකානු රූපවාහිනී වැඩසටහනකදී ඊලොන් මස්කට පවා ඒ ගැන hinaව නවත්වා ගන්න බැරි වුණා. ඒ තරමටම ඔවුන් BYD අව탁සේරු කළා. හැබැයි ඊට පස්සේ වුණේ ඒ කිසිම කෙනෙක් හීනකින්වත් නොහිතපු දෙයක්. දැන් පැහැදිලි නේද? ඇයි අද වෙනකොට කිසිව තරඟකරුවෙක් මේ ගැන hina වෙන්නේ නැත්තේ කියලා. අවුරුදු 100ක් තිස්සේ ජර්මනිය, ජපානය සහ ඇමරිකාව තමයි මෝටර රථ කර්මාන්තයේ රජ කළේ. ඒත් අද තත්ත්වය සම්පූර්ණයෙන්ම කනපිට හැරිලා. මේක හරියට මහා ලේවැගිරීමක් වගේ. බලන්න පෝෂේ සමාගමේ ලාභය 92කින් වැටිලා. මර්සිඩීස් 28කින් පහළට ගෙහින් ජීප් සහ ෆියට් වාහන හදන ස්ටැලන්ටිස් සමාගම ඩොලර් බිලියන 26ක පාඩුවක් ලබලා. මේ හැම දැවැන්ත කඩාවැටීමක් පිටුපසම තියෙන ප්‍රධානම හේතුව තමයි BYD සමාගමේ ආක්‍රමණය. මේ ආක්‍රමණය තරම තේරුම් ගන්න මේ 72 කියන දැවන්ත ඉලක්කමම ප්‍රමාණවත්. බ්‍රසීලියේ මුළු විද්‍යුත් වාහන වෙළඳපොලෙන් 72%ක්ම තමන්ගේ ග්‍රහණයට නතු කරගන්න BYD සමාගමට ගත වුණේ එකම එක අවුරුද්දක් විතරයි. හිතා ගන්න පුළුවන් දේ වේගය. මේක චීනයේ විතරක් වෙන දෙයක් නෙවෙයි. ආසියාව, යුරෝපය, ඒ වගේම දකුණු ඇමරිකාව පුරාම මේ දැවන්ත ව්‍යාප්තිය එකවර ලැබ්ගින්නක් වගේ පැතිරෙමින් පවතිනවා. එහෙනම් අපි මුලින්ම බලමු මේ සාර්ථකත්වය ගැන කියවෙන නිල කතාව. ඒ කියන්නේ සාමාන්‍ය බැටරි නිෂ්පාදකයෙක් කොහොමද මේ තරම් දුරක් ආවේ කියන එක. BYD සමාගමේ නිර්මාතෘව වොන් චුවං ෆුගේ අපූර්ව උපායමාර්ථික තීරණ තමයි මේ සාර්ථකත්වයේ පදනම විදිහට ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. මේක ඇත්තටම හරිම පුදුම හිතන ගමනක්. 1995 දී ඩොලර් 40000ක් ණයට අරන් පොඩි බැටරි වැඩමුළුවකින් තමයි ඔහු මේක පටන් ගත්තේ. ඊට පස්සේ 2003 දී ඔහු බංකොලොත් වුණු රජයේ මෝටර රථ කර්මාන්ත ශාලාවක් මිලදී ගත්තා. මේ හදිසි තීරණය නිසා BYD සමාගමේ කොටස් මිල හොංකොං ඩොලර් බිලියන 2.7කින් එකපාරටම කඩාගෙන බැටරි හදන කෙනෙක් කා හදන්න යන එක ගැන කට්ටිය හිතුවේ මහ විහිළුවක් විදියට. ඒත් ඔහුගේ අරමුණ උනේ වාහනයකට බැටරියක් හදන්න එක නෙවෙයි, Tamanට හොඳටම හදන්න පුළුවන් බැටරිය වටා වාහනයක් නිර්මාණය කරන එකයි. BYD සමාගමේ මේ මූලික නිෂ්පාදන ආධිපත්‍යයට ප්‍රධාන තීරණ තුනක් හේතු වුණා කියලා වාර්තා පෙන්වා දෙනවා. සිරස් ඒකාබද්ධතාව, ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් තාක්ෂණය සහ ඔවුන්ගේ විශේෂිත බ්ලේඩ් බැටරිය කියන මේ පියවර තුන හරහා තමයි ඔවුන් අදීන තැනට ආවේ. අපි මේක තවත් පැහැදිලි කරගමු. පළවෙනි කාරණය තමයි අන් අය මත යැපීම ප්‍රතික්ෂේප කිරීම. ඒකට අපි කියනවා සිරස් ඒකාබද්ධතාවය කියලා. සාම්ප්‍රදායික මෝටර රථ සමාගම් මෝටරේ ඉඳන් වීදුරුව දක්වා 100 ගණනක් බාහිර සැපයුම් කරුවන් මත යැපෙනවා. නමුත් BYD සමාගම පරිපතවල ඉඳන් පතල් කැණීම් දක්වා හැම දෙයක්ම නිෂ්පාදනය කරන්නේ ඔවුන්ගේම කර්මාන්ත ශාලා තුලයි. මේක කොච්චර සාර්ථකද කියනවනම් 2021 දී ලෝකය පුරාම පරිපත හිඟයක් ඇවිත් අනිත් හැමෝම අඩපණ වෙලා හිරවෙද්දී BYD සමාගම කිසිම බාධාවකින් තොරව Tamanගේ නිෂ්පාදන කටයුතු ජයටම කරගෙන ගියා. ඔවුන්ගේ ඊළඟ වැදගත්ම උපායමාර්ගික පෙරළිය තමයි 2020 දී හඳුන්වා දුන් බ්ලේඩ් බැටරිය. මේක නිෂ්පාදනය කරන්න යන වියදම ගොඩක් අඩුයි, කල් පැවැත්ම වැඩි. ඒ වගේම ඇණයක් බැසුවත් ගිනි ගන්නේ නැති තරමටම මේක ආරක්ෂිතයි. මේ තාක්ෂණය කොච්චර සාර්ථකද කියනවනම් දවසක් ඔවුන්ට hina වුණු ටෙස්ලා සමාගමට පවා කෙටි කාලයකට තමන්ගේ වාහනවලට මේ බැටරි භාවිතා කරන්න සිද්ධ වුණා කියන එකම මේකේ විශිෂ්ටත්වයට හොඳම උදාහරණයක්. හැබැයි කතාවේ වැදගත්ම හරිය පටන් ගන්නේ මෙතනින්. මේ තිරේ පිටුපස ක්‍රියාත්මක වෙන රාජ්‍ය අනුග්‍රහය ලබන යන්ත්‍රණය ගැන අපි දැන් හොයලා බලමු. අර කලින් කතා කරපු උපායමාර්ගික විශිෂ්ටත්වය කියන්නේ ඇත්තටම කතාවේ එක පැත්තක් විතරයි. මේ දැවැන්ත වර්ධනයේ පිටිපස්ස ඊට වඩා ගොඩක් ලොකු යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. ඩොලර් බිලියන 4.3ක් වාර්තා වන ආකාරයට 2015-2020 අතර කාලය තුර BND සමාගමට චීන රජයෙන් ලැබුණු ඍජු සහනාධාර ප්‍රමාණය තමයි මේ. මේ දැවැන්ත මුදල් කන්දරාව ඔවුන්ගේ මූල්‍ය යථාර්ථය මුළුමනින්ම කනපිට හැරුවා. මේ රජයේ සහයෝගය ලැබුණේ එක විදියකින් නෙවෙයි. කර්මාන්ත ශාලා හදන්න, නොමිලේ ඉඩම්, පොලි රහිත රජයේ ණය, පරිේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා බදු සහන, රජයේ බස් රථ සහ ටැක්සි සඳහා සහතික කළ කොන්ට්‍රැක්ටු, ඒ වගේම
පාරිභෝගිකීන්ට සෘජුවම ලබා දුන් වට්ටම් මේ අතර වෙනවා. මේ ආධාර කොයිතරම් ප්‍රබලද කියනවා නම් 2016 වසරේදී සමාගමේ මූලික මෙහියුම් වලින් පාඩු ලබද්දී පවා ගිණුම් වාර්තාවල ලාභ පෙන්වන්න මේ කියන සහනාධාර හේතු වුණා කියලා තොරතුරු වාර්තා වෙනවා. ඉතින් මේ කාරණය ගෝලීය මිල යුද්ධයේ සමීකරණය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නේ කොහොමද කියලා අපි තේරුම් ගන්න ඕනේ. සාමාන්‍ය සමාගමක් වාහනයක මිල තීරණය කරන්නේ නිෂ්පාදන වියදම සහ උන්ගේ ලාභය මතනේ. නමුත් BYD සමාගමේ වාහනයක් සඳහා ඩොලර් 4000ක පමණ මහජන මුදල් සහනාධාරයක් ලැබෙනවා. ඒ නිසා උන්ට කිසිම ගැටලුවක් නැතුව අවුරුදු ගණනාවක් තිස්සේ නිෂ්පාදන වියදමටත් වඩා අඩුවෙන් වාහන විකුණන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මේක සාමාන්‍ය සමාගමකට කරන්න පුරුවන් දෙයක් නෙවෙයි. මේ විදිහට ගොඩනැගුණු අධිරාජ්‍යය ඇතුලේ දැන් යම් පැලුම් සහ මූල්‍යමය ගැටලු නිර්මාණය වෙමින් පවතිනවා. අපේ මීළඟ අවධානය යොමු වෙන්නේ ඒ ගැනයි. මේ තරම් දැවැන්ත සහ සාර්ථකයයි පෙනෙන අධිරාජ්‍යයේත් දැන් යම් අවදානම් තත්වයන් මතුවෙමින් පවතින බව ස්වාධීන පර්යේෂණ වාර්තාවලින් පෙන්වා දෙනවා. හොංකොං වල තියෙන GMT රිසර්ච් කියන ආයතනයේ බොහොම ආందోලනාත්මක හෙළිදරව් කරලා තියෙනවා. නිල වශයෙන් BYD සමාගම පෙන්වන ණය ප්‍රමාණය යුවාන් බිලියන 42ක් වුණත් ඔවුන් පවසන ආකාරයට සමාගමේ නියම ණය ප්‍රමාණය යුවාන් බිලියන 323කට ආසන්නයි. ඒ කියන්නේ නිල වාර්තාවලට වඩා 8 ගුණයක් වැඩි. මේක ඇත්තටම ලොකු ප්‍රශ්නාර්ථයක්. හැබැයි මේසා විශාල නෑයක් නිල ගිණුම් වාර්තාවලින් පිටත තියාගන්නේ කොහොමද කියලා කෙනෙකුට හිතෙන්න පුරුවන්. මේ සඳහා භාවිතා කරනවයයි කියන ක්‍රමය තමයි සපයුම් දාම මූල්‍යකරණය. එවත් නම් සප්ලයි චේන් ෆයිනෑන්සින් කියන්නේ. සරලවම කිව්වොත් මේකෙන් වෙන්නේ Tamanට බඩු සපයන අයට සල්ලි ගෙවන එක උපරිමයෙන් ප්‍රමාද කරන එක. මෝටර රථ කර්මාන්තයේ සාමාන්‍ය දින 50ත් 60ත් අතර වුණත් BYD සමාගම මේ මුදල් ගෙවන්න දින 265ක් ඒ කියන්නේ මාස 9ක් පමණ ගන්නවා කියලා චෝදනා නැගෙනවා. මේක හරියට තමන්ගේ සැපයුම් කරුවන්ව පොලි රහිත බැංකුවක් විදිහට පාවිච්චි කරනවා වගේ වැඩක්. තවත් ප්‍රශ්නගත කාරණාවක් තමයි මේ කිලෝමීටර් බිඳුවක් ධාවනය කළ පාවිච්චි කළ වාහන කියන සංකල්පය. මාසේ අන්තිමට විකුණුම් ඉලක්ක සපුරා ගන්න ඕන නිසා නියෝජිතයින් විසින් අලුත්ම වාහන ව්‍යාජ සමාගම් වලක ලියාපදිංචි කරලා ගාල කරලා තියෙනවා. පස්සේ ඒවා පාවිච්චි කළ වාහන විදිහට විකුණනවා. වාර්ෂිකව වාහන මිලියන 4.5ක් විකුණුවා කියලා සමාගම කියන දවන්ත ඉලක්කම ඇතුලේ මෙන්න මේ වගේ කෘත්‍රිම විකුණුම් කොච්චර තියෙනවද කියන එක ගැන දැන් ලොකු සැකයක් මතුවලා තියෙනවා. මේ වේගවත් නිෂ්පාදනයත් එක්කව තත්ත්ව පාලනයේ ගැටලුත් මතුවෙන බවක් පේන්න තියෙනවා. 2024 සැප්තැම්බර් වලදී ගිනි ගැනීමේ අවදානමක් නිසා වාහන 92000ක් නැවත කැඳවන්න උන්ට සිදු වුණා. ඊට පස්සේ 2025 ඔක්තෝබර් මාසයේදී තවත් වාහන 1,11,5000ක් නැවත කැඳවලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔවුන්ගේ Sea Lion SUV රථය සම්බන්ධයෙන් සතියකට පැමිණිලි 5000කට ආසන්න ප්‍රමාණයක් සමාජ මාධ්‍ය හරහා ගලාගෙන එනවා. මේවා අනිවාර්යයෙන්ම අවධානය යොමු කළ යුතු බරපතල කාරණා. මේ ගැටලු නිෂ්පාදනයට විතරක් සීමා වෙලා නැහැ. බ්‍රසීලියේ BYD කර්මාන්තශාලා ඉදිකිරීම් භූමියක සේවය කළ චීන ජාතික කම්කරුවන් 163 දෙනෙක් සම්බන්ධයෙන් නීතිමය ප්‍රශ්නත් මෑතකදී මතුවලා තියෙනවා. ගමන් බලපත්‍ර රඳවාගෙන දිනකට පැය 14ක වැඩමුර ලබා දෙමින් වහල්භාවයට සමාන තත්ත්වයන් යටතේ වුණු සේවයේ යෙදවූ බවටයි චෝදනා එල්ල වෙන්නේ. මේක වුන් ලෝකේ පුරා හදාගෙන යන ප්‍රතිරූපයට එල්ල වුණු විශාල කළු පැල්ලමක්. ඉතින් මේ සියලුම කාරණාවල ප්‍රතිඵලයක් විදිහට මූල්‍ය දර්ශකවල යම් පසුබෑමක් දැන් අපිට දැක ගන්න පුළුවන්. 2025 දී ඔවුන්ගේ ශුද්ධ ලාභය 19%කින් පහත වැටිලා තියෙනවා. ඒ වගේම 2026 මුල් භාගය වෙද්දී ගෝලීය විකුණුම් 48%කින් අඩු වෙලා. මේ තත්ත්වය කොතරම් බරපතලද කියනවා නම් චීන රජය පවා Tamanගේ මෝටර රථ නිෂ්පාදකයන්ට මේ අඛණ්ඩ මිල යුද්ධය තිරසර නැහැ කියලා මෑතකදී අනතුරු අඟවලා තියෙනවා. අවසාන වශයෙන් අපි බලමු මේ ක්‍රියාවලිය හරහා නිර්මාණය වන මීළඟ කාර්මික උපාය මාර්ගය සහ එහි ගෝලීය බලපෑම මොකක්ද කියලා. අපි මෝටර රථ කර්මාන්තයේ කියන රාමුවෙන් ටිකක් එළියට ඇවිත් මේකේ තියෙන පුළුල් පින්තූරය දිහා බැලුවොත් මෙහිදී චීනයේ 15 වැනි පස් අවුරුදු සැලැස්ම ගැන අවධානය යොමු කිරීම බොහොම වැදගත්. BYD සමාගම මේ කියන සැඟවුණු ණයබාර යටතේ කඩාගෙන වැටුණත් එම නැත්නම් ලෝකයේ ඊළඟ Toyota සමාගම බවට පත් වුණත් චීන රජයේ මූලික සැලැස්ම මේ වෙද්දිත් ඊළඟ අදියරට ගිහින් ඉවරයි. ඔවුන් ගෝලීය වශයෙන් ආධිපත්‍ය පතුරවන්න බලාපොරොත්තු වෙන ඊළඟ සෑම කර්මාන්තයක්ම මේ සැලැස්ම ඇතුලේ ඊටමත් පැහැදිලිව නම් කරලායි තියෙන්නේ. එහෙනම් මේ කාරණේ ගැන අපි ගැඹුරින් හිතලා බලන්න ඕනේ. ගෝලීය ව්‍යාපාරික නීති රීති මේ විදිහට මූලික වශයෙන්ම වෙනස් වෙලා තියෙනවා නම් මීළඟට මේ වගේ රාජ්‍ය අනුග්‍රහය ලබන ආක්‍රමණයකට මුහුණ දෙන්න වෙන ඊළඟ කර්මාන්තය මොකක් වෙන්න පුළුවන්ද? මේක හුදෙක් කාර් ගැන කතාවක් විතරක් නෙවෙයි අනාගත ලෝකයේ ආර්ථිකය හැඩගැසෙන විදිහ ගැන පැහැදිලි පෙරේ නිමිත්තක්.
ඒ ගැන හිතන්න යාමක් ඉතුරු කරමින් අද විග්‍රහය අපි මෙතනින් නිමා කරනවා.